හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද අපි කතා කරන්නේ ස්පෙක්ට්‍රල් ඕටෝමාපින් ගැන. මේ දවස් ටිකේ මම දැක්කා Facebook එකේ YouTube එකේ කට්ටිය සීක්‍රට් මැසේජ් හොය පසල්ස් විසඳනවා. ඉතින් මම අද හිතුවා ඔඩියෝ එකට කොහොමද සීක්‍රට් ඕටෝමාක් එකක් දාගන්නේ කියලා ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. ඔයාලට මේකට ස්පෙක්ට්‍රෝග්‍රෑම් එක බලා ගන්න පුළුවන් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ඕනේ. ඔයාලට මේකට FL Studio ACM යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Isotope RX, Spectral Layers 12, Wavelab වගේ මොකක් හරි audio application එකක් යූස් කරන්න වෙනවා. මම මේක FL Studio වලින් කරන්නම්. ඒක හැමෝගාම කියන නිසා. හරි guys, මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය ටෙක්ස්ට් එක ඉමේජ් එකක් විදිහට හදාගන්න එක. මේක ඔයාලට Photoshop වගේ ඇප්ලිකේෂන් එකකින් ලේසියෙන්ම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ටෙක්ස්ට් එඩිටර් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. මම ඔන්ලයින් ටෙක්ස්ට් එඩිටර් එකකින් මේ වැඩේ ටක් ගාලා කරගන්නම්. මම දැන් ගියේ image2text.info කියන වෙබ්සයිට් එකට. මම මේකෙන් ටක් ගාලා මට ඕන ටෙක්ස්ට් එක දීලා ඉමේජ් එකක් හදාගන්නම්. ඕගොල්ලෝ ඉමේජ් එක හදද්දී බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් කරලා හදාගන්න. ඉමේජ් සයිස් එක පික්සල්ස් 500 වෙන්න හදාගන්න. එතකොට අපිට වැඩේ ලේසි. මම මෙහෙම මගේ ප්‍රොඩියුසර් නේම් එක ටයිප් කරලා දෙන්නම්. දීලා මම පොඩ්ඩක් මේක මැදට වෙන්න තියාගන්නවා. ඊට පස්සේ මම මේක PNG එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නම්. ඊට පස්සේ මම මෙන්න මේ වෙබ්සයිට් එකට යනවා. මම මේකේ ලින්ක් එක දාලා තියන්නම් පහලින්. මේකට ගිහිල්ලා ඔයාලට මෙතන තියෙනවා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දෙන්න තැනක්. ඒකට අර ඩවුන්ලෝඩ් කරපු ඉමේජ් එක මම අප්ලෝඩ් කරලා දෙනවා. එතකොට අපිට මෙන්න මෙතන පෙන්නවා ඉමේජ් එක. ඊට පස්සේ මම කරන්නේ මේකේ ඉමේජ් සයිස් එක මැක්සිමම් දානවා. මෙතන ලෙන්ත් එකත් 5ට තියාගන්නවා. ෆ්‍රීකවන්සි එක මෙතන 40000 නැත්තම් 40000 නැත්තම් ඔයාලා මෙතන චේන්ජ් කරගන්න 40000ට කරලා මෙතන ඩෙන්සිටි එකත් එකට ගේන්න. එකට ගෙනල්ලා මෙතන තියෙනවා create from full image කියලා. මේක දුන්නාම ඔන්න දැන් wave file එකක් create වුණා. මෙතන දැන් අපිට ඒක play කරලා බලන්න පුළුවන්. ඔන්න play කරපුවාම එන විදිය. ඊට පස්සේ මම මේකේ wave file එක මෙතන තියෙන download this wave file කියන එක click කරලා download කරගන්නවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ FL Studio open කරගන්න එක. මම දැන් FL Studio open කරගෙන ඉන්නේ. මම ඊට පස්සේ මේකේ තියෙන mix එකට ගිහිල්ලා මම මේකේ තියෙන Wave Candy කියන plugin එක master channel එකට දාගන්නවා. ඊට පස්සේ ඒ plugin එකේ options වලට ගිහිල්ලා එතන තියෙන spectrum කියන mode එකට මේක දාගන්නවා. ඊට පස්සේ මම මේක එහෙම resize කරලා පොඩ්ඩක් පහලින් තියාගන්න. මම දැන් watermark කරගන්න හදන්නේ අපි කලින් Suno එකෙන් generate කරගත්තු cover song එකක්. ඒ හින්දා මම මේ cover song එක FL Studio එකට දැන් load කරගන්නවා. මෙහෙම drag and drop කරලා ඒක load කරගත්තා. ඊට පස්සේ අපි හදාගත්තු watermark එකේ wave file එක මෙන්න මෙහෙම ඒකත් load කරගන්නවා. අපි දැන් මේක play කරලා බලමු wave candy එකෙන් අපි හදාගත්තු text එක මේකේ display කරනවද කියලා. ඔයාලට පේන්න ඇති wave candy එකේ අපි හදාගත්තු text එක display වෙනවා. ඊට පස්සේ මම මේ watermark එකේ volume එක අඩු කරගන්නම්. මොකද මේක අපේ track එකත් එක්ක ඇහෙන්න ගන්න හින්දා. ඊට පස්සේ මම මේක චුට්ටක් මෙහෙම stretch කරගන්නවා. එතකොට මේකේ pitch එක අඩු වෙලා මේකේ යට frequency range එකේ තමයි මේක visible වෙන්නේ. දැන් මේක තියෙන්නේ 20 kHz range එකේ. මේක දැන් MP3 එකක් විදිහට export කරාට පස්සේ මේ range එකේ frequency ටික නැතුව ගියොත් එහෙම අපේ tag එක visible වෙන්නේ නැහැ. ඒ හින්දා මම චුට්ටක් stretch කරලා මේක පල්ලහැට ගේන්නයි හදන්නේ. අපි බලමු දැන් play කරලා මොකද වෙලා තියෙන්නේ කියලා.
ඔයාලට පේන්නේ නැති මේක දැන් පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ හරියෙන් තමයි පේන්නේ. ඒ කියන්නේ 16 kHz හරිය තමයි ටැග් එක තියෙන්නේ. එහෙනම් මේක දැන් අවුලක් වෙන එකක් නැහැ. ඊට පස්සේ මම කරන්නේ මේ ටැග් එක සෝන් එකේ තැන් කීපයකට කොපි කරලා මෙහෙම දාන්නම්. එතකොට තැන් කීපයක පේන හින්දා අපි ප්ලේ කරලා බලමු මේක ප්ලේ වෙනවද කියලා. තවමත් ඇහෙනවා වාගේ ප්‍රියාවි රැක ගන්නම් හද බල කොට්ටුවෙහි can let go whisper your name that story told late night talks when the world get cold love too deep can't sell can't fold no honey in the cup sip slow malai pipi badak කටුවා කුලේ ටැග් එක චූට්ටක් තාමත් ඇහෙන හින්දා මම මේ ක්ලිප්ස් ටිකේ වොලියුම් එක ආයෙ චුට්ටක් අඩු කරගන්නම්. වොලියුම් එක ටිකක් අඩු කරගන්නවා මම තව. අපි බලමු ප්ලේ කරලා. නවාගේ ප්‍රියාවි රැක ගන්න. දැන් ඔයාලට පේන්න ඇති මේකේ ඉන්ටෙන්සිටි එක අඩු වෙලා තියෙන්නේ. පේන ගතිය අඩු වෙනවා වොලියුම් එක අඩු වෙනවත් එක්කම. මම මෙහෙම තියලා දැන් මේක එක්ස්පෝර්ට් කරනවා MP3 එකක් විදිහට. එක්ස්පෝර්ට් කරලා අපි isotope RX එකට දාලා බලමු. ඒකෙත් මේ විසිබිලිටි එක මේ විදිහටම තියනවද කියලා. FL Studio එකේ එක්ස්පෝර්ට් කරන විදිය මම ඔයාලට මේ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්න දෙන්නේ නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. හරි දැන් MP3 එක එක්ස්පෝර්ට් වුණා. ඊට පස්සේ මම isotope RX එක දැන් ඕපන් කරගෙන ඉන්නේ. මම මේකට අපි එක්ස්පෝර්ට් කරපු ෆයිල් එක ලෝඩ් කරලා දෙන්නම්. isotope RX කියන්නේ audio clean කරන්න ගන්න එහෙම නැත්නම් audio වල issues තියෙනවා නම් ඒවා fix කරන්න ගන්න application එකක්. මම මේකට MP3 එක ලෝඩ් කරලා බැලුවේ මේකේ ස්පෙක්ට්‍රෝග්‍රෑම් එක ඩිස්ප්ලේ කරන හින්දා අපිට ඒක බලා ගන්න පුළුවන් හින්දා තව ඕන තරම් ඇප්ලිකේෂන් තියෙනවා ස්පෙක්ට්‍රෝග්‍රෑම් එක බලා ගන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එකකට ඔයාලට පුළුවන් MP3 එක ලෝඩ් කරලා බලන්න මේ ටැග් එක පේනවද කියලා. අපි බලමු. මෙන්න මෙතන මේ ටැග් එක අපේ තියෙනවා. මෙන්න මෙහෙම අපි හදාගත්තු ටෙක්ස්ට් එක ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ වෙලා තියෙනවා. අපි මේක ප්ලේ කරලත් බලමු. මේ විදිහට තමයි ප්ලේ කරපුවාම ඇහෙන්නේ. නවාගේ ප්‍රියාවි රැක ගන්නම් හද බල කොට්ටුවෙහි මා whisper your name that story told late night talks when the world get cold. ඔහොම තමයි guys ස්පෙක්ට්‍රල් watermarking කරන්නේ. ඔයාලට audio එකක් ඇතුලේ watermark කරන්න පුළුවන්. එහෙම නැත්නම් secret message එකක් වුණත් audio එකක් ඇතුලේ යවන්න පුළුවන් මේ විදිහට. ස්පෙක්ට්‍රල් watermarking කරන methods කීපයක්ම තියෙනවා. ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න. දැනගත්තොත් අපිටත් කියන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් guys අද වීඩියෝ එකෙන් මෙච්චරයි. තව වීඩියෝ එකක් අරන් එනකම් ඕගොල්ලන්ට සුබ දවසක්.